rolling room. මේක තියෙන්නේ 24ක් තියෙනවා මේ ගන්න. මේකම තමයි නේද? මේකම තමයි 24ක් තියෙනවා. මේකට කොච්චර පාරනද මේ දෙන්නක? ටැක්සි 100 years old. 100 years. කවුද පටන් ගත්තේ? සුද්දගේ නම මතක නැද්ද? සුද්දගේ නා පුතේ. අපි තාමත් අපේ නේද? සුද්ධ කාලේ කිව්වා සුද්ධ කාලේ හිටපු අපි සීයලා කිව්වා සුද්ධ හිටියා නම් අපි සුද්ධ කියලා. ඔව්. අනිවාර්යයෙන්. නෑ ඒ කාලේ අර ගොඩක් දේවල් අමුණා. වත්තේට. ප්ලාන්ටේෂන් එකේ. මෙතන මොකක්ද? ඉස්සර බලන්න. මේ කොහොමද මේ? ඉස්සර. හරි. ඒ කියන්නේ මේ තේ දළු හොදපුවද නැත්නම් මොනවද මේ? නිකන් ෆැක්ටරි එක හොදනවා. දැන් ඉවරයිනේ ප්‍රොසෙස්. ඒ වෙනකොට ආයි සෝදලා ආයි පටන් ගන්නෙ දැන්? රෑ 12. රෑ 12ට. ඉතින් කෙලින්ම ආයි පහුව දෙනකම් වැඩ. ඒතකොට තමයි අඹරන්නේ නේ? අඹරන්නේ. කරගෙන මෙතන අතර ගොඩයි. මේක තමයි මැනුෆැක්චරින් එක. ඒ කියන්නේ රෝලින් සෙක්ෂන් එක. මේක රෝලර් මැෂින් එක. කොහෙද දාන්නේ දැන් මේක? ඒක අපිට ස්විච් එකේ තියෙනවා. දැන් ඔෆ් කරලා තියෙනවා. නෑ තේ දාන්නේ. අර වේලන ටික. මේක වේලන ටික මම කියන්නේ. ඒක අරන් යනවා ට්‍රොලි වලින්. මැනුවලි. අරන් වෙලා. මේක ඇතුළට දානවා කිලෝ 280ක්. එකපාර. 280ක් දාලා ස්විච් එක 280ක් දාලා මේ ෆේන් එක තියෙනවානේ. ඒක ප්‍රෙෂර් එක දෙනවා. බර දෙනවා. එනකොට ප්‍රෙෂර් වෙනාට ඒකට ක්වොලිටි එළියට එන්නේ. එතකොට මැෂින් එක ඔන් කරපස්සේ මැෂින් එකේ මේම රෝල් වෙනවා. මේම එනවා. එම්බරිලා එනවා ක්වොලිටි එක. විනාඩි 20 විනාඩි 30යි. විනාඩි 30යි අමරනකොට කොළ වලින් ඒක අර සෙල්සියස් එක කැඩිලා කොළ කලර් එක මාරු වෙනවා. දුඹුරු පාට වෙනවා. කොළ සුගන්ධ නැචරල් එනවා. අපි මොනවද දාන්නේ? ඒක කරා. නැචරල් ප්‍රොසෙස් තමයි. ඒකට විනාඩි 30ක් රෝල් කරන වෙලාවෙදී මම කියුවා කලර් එක මාරුනේ දුඹුරු පාට. ඒක කොළ ටික එතන වෙලනකොට මම කියවනේ රබර් පතින් ඒ කොළ ටික නෑම ඇම්බරිලා යනවා. මේ ෆිෂ් වෙලා යනවා කොළ. විනාඩි 30. ඊට පස්සේ අපි විනාඩි 30 පස්සේ කොළ ටික යටින් හරතේ දීලා හරතවට ගන්න අර තිනසේ කල්. හරතේ ට්‍රොලි වගේ. ඔව්. ඒක ගන්නවා. ගත්තට පස්සේ කොළ ටික මෙච්චර සයිස්. ඇම්බරි. ඒක ආපුව මෙතන දාන මේ මැෂින්. මේක දානකොට කොළ ටික මේම දීලා එයා පැත්තේ මැෂින් එක තියෙනවා. ඒක කපනවා. මෙච්චර දිගට ඒක කපනවා. මේකට කියන්නේ රොට වෙන් කියලා. ඒක රෝලර්. රෝලර්. මේකට කියන්නේ මොකද්ද? රොට වෙන්. රොට වෙන්. මේ මැෂින් ගොඩක් පරණේ වෙන්නේ නැතුනේ. අර මැෂින් එකේ 60යි. අමර 80යි. සාමෝදර වැඩ නේ. මේ මේන්ටනන්ස් එහෙම කරන්නේ නැති නේද? මේකේ තේ තේකොළ නේද? ඒක තමයි මේ තේ පාට තියෙනවා. මේ තියෙන මැෂින් එක දැන් ඇදලා තියෙන අයිඩියට සුද්ධ කරන්නේ. ඒකට අපි ගන්න ෆික්ෂන් වලට ඒක කැපිනානේ. කපපු සයිස් එක. මේ තේද? ඔව්. ඒ සුවඳ මේක ගිහිල්ලා. ඔව් ගිහිල්ලා. එතකොට මේක අර එතනින් යන කපලා කපපු සයිස් ටික මේකින් යන ඕමේෂන් එක හලනවා. දැන් මේකේ සිලෝන් බ්ලැක් ටී.
හා දැන් අතන මෙහෙම තමයි එන්නේ නේ. මේම තමයි තේ කොළ එන්නේ. මොයිස්චර් ගතියත් එක්ක ෆිල්ටර් කරනවා. ඒක හලනවා. හරනවා. ඊට පස්සේ කට්ටි ඉතින් ඩ්‍රයි කරන්න නැද්ද? ඩ්‍රයි වෙනවා. ආ. ඊට පස්සේ මෙතන අපි හලන සයිස් ටික ගන්නවානේ. මේක උඩින් අර දැලක් දානවා. ඔව් අර දැල ඔව් අර දැල. ක්වොලිටි ගාවිලා වැටෙනකොට මැෂින් එක මෙහෙම ෂේක් කරලා වැඩ කරනවා. ක්වොලිටි ගහනවා. අල්න සයිස් ටික මේ මෙතනින් එනවා. සාමාන්‍ය සයිස් ටික. අර කප්පි කියන්නේ ඒක ඉස්සරහට යනවා. ඒ ක්වොලිටි එක ආයෙ අර මැෂින් එකට දාලා ආයෙ කපනවා හලන ඕම ප්‍රොසෙස් එක යනවා. ඊට පස්සේ මේක මෙන් තෙතගතිනේ තියෙන දැන්. ඔව්. ඒක අරන් ගිලා ආයි වේලනවා. වේලනකොට තේ කොළ වෙන්නේ. තේ කොළ වෙන්න. එතනින් තමයි ඒක මෙයා පැත්තේ. අපි ගිය බලමු කොහොමද try කරන්න කියලා. එන්න. ඒ ඩ්‍රයර් මැෂින් එකේ තමයි. මේක තමයි ෆයිනල් ප්‍රොඩක්ට් සෙක්ෂන්. ඒ කියන්නේ මේ සුද්ධ කරන්න කියන්නේ. දෙතොර අතින්ද ගේන්නේ ඔක්කොම ටික? නෑ නෑ මැෂින්. ආ. ගෙන්න බෙල්ට් එක. ආ. සුද්ධ වෙන්නේ මේ ඔක්කොම නෙටිනාර අයින් වෙනවා. මේ වගේ කම්පොස්ට්. ඒක තමයි මේ කියන්නේ කොම්පෝස්ට් වල. අපි පොර වලට පාවිච්චි කරන්නේ. හරි. ඔයගොල්ලොම මේක දානවා ඔයගොල්ලෝගේ පොරවල. තේව මේක ඊට වගස්. පස්සේ මේ මැෂින් එක වර්ග හදනවා. වර්ග කියන්නේ සයිසස් කරනවා. ඒ සයිසසින් අනුව තමයි රස වෙනස් වෙන්නේ. අපි රසට මොනවද දාන්නේ? ඒ කියන්නේ කාට හඩු නම් ලොකු කෑල්ලට, කාට වැඩි නම් පොඩි චුටි එක පෙන්නනවා. මේ තියෙන වර්ග ටික. මෙතන නිෂ්පාදනය වෙනවා. මේක තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ මේකට කියන්නේ ඔරෙන්ජ් පෙපර්. දැන් ඕක විකුණනවද ඒ කියන්නේ? මාකට් එක ගන්නේ ඔක්කොම නේ? මේකේ වැඩි ගාන වැඩිම මොකද්ද? මේක. මේ සෙට් එක. හේතුව ඒතුව Quality. ක්වොන්ටිටි අඩු අදන්නේ. මේක වෙඩින් අදන්නේ මේක අඩු නදන්නේ. මේකේ වර්ගය අපෝ කියන්නේ? ඔරෙන්ජ් පෙපර් කියන්නේ මේක. ඔරෙන්ජ් පෙපර්. ඔරෙන්ජ් පෙකෝ. 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 ඔරෙන්ජ් පෙකෝ කියන්නේ ඔරෙන්ජ් කියන්නේ කලර් එක. පෙකෝ කියන්නේ තේ කොළ නමක්. ඒක චීන නමක්. මේක ඔරෙන්ජ් පෙකෝ වන් චුට්ටක් අඩු. එන්න කාට අඩු වෙනවා. මේකෙන් ගහලා නේද පෙකෝ? එන්න වැඩි වෙනවා. සෝරි. කාට වැඩි වෙනවා? ඔව් මෙතන ඉඳලා මේ එන්න වැඩි වෙනවා. orange peko one peko one මේකට කියන්නේ BOP කියන්නේ මම අහන්නේ කීක BOPF කියලා කියනව නේද? ඔව් BOPF එක මේක මේකට සයිස් චුට්ටක් වෙනස් නේ. ඔව් මේක කාට වැඩි ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් ටී කියන්නේ මේක නේ. BOP medium taste එක මේක තමයි ලංකාවේ ලෝකේ ප්‍රසිද්ධ තේ. BOP broken orange peko. F කියන්නේ broken orange peko fine. strong එක. මේකට කියන්නේ BP broken peko. මේකත් මේක තමයි ටී ඩස්ට් අපි ලංකාවේ ගොඩක් පාවිච්චි කරනවා. කාට වැඩිම වෙයි. දැන් මේකද මේ තින 1 2 3 4 8යිනේ. මේ 8ද ලංකාවේ නිෂ්පාදනය වෙන 8. 8 නෙවෙයි 22යි. මෙතනින් 8යි. මෙතනින් 8යි. 22ක් අදනවා. එකම කොලෙන් තමයි. එකම කොලෙන් අදනවා. එතකොට ඔක්කොම මේක අපි ඇදුවන් පස්සේ අපි ග්‍රේඩ්ස් කරන්නේ ග්‍රේඩ් කරව පස්සේ මේක no aromas no flavors natural not blended unblended tea. දැන් පොඩිකෝ දැන් මේවා වැඩි මොන වගේ රටවලටද යන්නේ? මේක ගොඩක් සෞදි රෂ්‍යා ඒගොල්ලන්ට ගොඩක් රෂ්‍යා ගොඩක් මොන්නේ මේ කාට වෙන්නේ. සෞදි කට්ටිය ගොඩක් මේක තමයි ගන්න. දැන් ඕගොල්ලන්ගෙම තියෙනවද ටී ප්‍රොඩක්ට් එකක් යනවද මාකට් එකට? අපේ ප්‍රොඩක්ට් කියන්නේ සර් අපි දැන් වෙන සෙස්ටා ඩිල්මා වගේ ඒක තමයි මම කියන්නේ. මේක අපි දැන් ඉවරයිනේ ෆිනිෂ් ඊට පස්සේ අපි පැකින් සෙක්ෂන් එකට යවලා පැක් කරනවා ලොකු බෑග්ස් වලින් සිමෙන්ති ගොට්ට වල. කිලෝ 50යි 55 ඒක පැක් කරනවා. නැචරල් තේ එක. පැක් කරපස්සේ තේ කොළ ටික අපි යවන්නේ කොළඹ වෙන්දේස් ඔක්ෂන් එකට. කොළඹ ඔක්ෂන් එකකින් සර් අපේ ගන්න කට්ටිය තමයි ලිප්ටන්, ඩෙල්මා, සෙස්ටා ගොඩක් ඒ කට්ටිය. බ්‍රුක් බෝන්ස් ඒ ඔක්කොම ගන්න ඔක්ෂන් එක මේක නැචරල් තේ කොළ. අපේ විතරයි නෙවෙයි මං කිව්වා උඩරට තේ පාත් ඒව ගන්න. ගත්තට පස්සේ ඒගොල්ලන් තමයි කරන්නේ බ්ලයින්ඩ් කරනවා මික්ස් කරලා ෆ්ලේවර්ස් හදලා බ්‍රෑන්ඩ් නේම් එකක් හදලා වෙනම විකුණනවා. ඒ රෝමා අර ඒක දාලා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක දාලා එල් ග්‍රේ ටී එම දානවනේ. ඒ ඔක්කොම ඒගොල්ලන් හදලා ඒගොල්ලන්ගේ පැක් කරලා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක දාලා ලිප්ටන් තේ සිලෝන් තේ කියලා දාලා ඒගොල්ලන් තමයි එක්ස්පෝර්ට් කරන්නේ. දැන් පෙද්‍රෝ එකෙන් කරන එහෙම ආයතන දෙක තුනක් මොනවාද ප්‍රසිද්ධ ඒවා? ඒ කියන්නේ ඔයගොල්ලන්ගෙන් වෙන්දේසි කරලා එහෙම ප්‍රසිද්ධ ආයතන දෙක තුනක් ඉන්නවද? ඒ කියන්නේ ලිප්ටන් වගේ ගන්න ඔයගොල්ලන්ගෙන්. අපේ ඒ කියන්නේ ඔක්ෂන් එකෙන් ගන්න. ජෝන් කීල්ස්, ඊස්ටර්න් බ්‍රෝකර්ස්, ෆෝල්සන් බ්‍රෝකර්ස්, ලන්ඩ්‍රීස් එම ගොඩක් ඉන්නවා. ඒගොල්ලන් ගොඩක් අපේ ජෝන් කීල්ස්, ඊස්ටර්න් බ්‍රෝකර්ස් ලොකුම මේවා. ඒ වගේම තව කට්ටියකිනුත් ගන්නවා ඒගොල්ලෝනේ. ඒගොල්ලන් ගන්නවා. ඒගොල්ලන් තමයි ඔක්ෂන් එක දාන්නේ. ඒ ඔක්ෂන් එකේ තමයි මේ කට්ටිය වෙලා ගන්න ලිප්ටන් ඩෙල්මා කරන්නේ.
සාමාන්‍යයෙන් මේක ඔක්ෂන් එකේ දාන්න ඒ බයස්ලා වෙනයිස බ්‍රෝකර්ස්ලා වෙනස්. ඔව්. බ්‍රෝකර්ස්ලා ගන්නවා බයස්ලා එවිලා ඒකවල ගිහින් ගන්නවා මේ බ්‍රෝකර්ගේ ඔප්ෂන් එකේ. එතකොට ඒගොල්ලන් තමයි එක්ස්පෝර්ට් කරන්නේ. අපේ ඒගොල්ල අපේ නමෙන් ෆ්‍රෙෂ් එකේ ගන්නවනේ අපේ ෂොප් එකේ විතරයි ගන්නවා. ෂොප් එකේ විතරයි. මෙන්න කොයිවත් අපේ ඒකට අපි නමින් යන්නේ. ඒගොල්ලන්ගේ නමින් තමයි. ඒගොල්ලන්ගේ නමින් යන්නේ. අපි ආම යනවා ඒගොල්ලන් නම යන්නේ. දැන් මම නිකන් අහන්නේ ඕගොල්ලන්ගේ සාමාන්‍ය ඔප්ෂන් එකේ සාමාන්‍ය ඇවරේජ් කිලෝ එකක් වගේ කොහොමද යන්නේ? දෙන්න යනවා 1400 කිලෝ එකක්. කිලෝ එක. මේ ඔක්ෂන් එකේ. ඔප්ෂන් එකේ දැන් ඔප්ෂන් එකේ. ඔව්. දැන් මෙහෙම ඔබගේ බ්‍රෑන්ඩ් එක ගන්නවා නම් මේක යන්නේ 3021 යනවා. කිලෝ එකක්. ඔක්ෂන් එක. හ්ම්. මේක තමයි ඇවරේජ් 1000. දැන් මේ ඔප්ෂන් එකයි එක්ස්පෝර්ට්ද ලෝකල්ද කියලා කතන්දරයක් නැහැ. කොහමද ඒගොල්ලෝ ගන්න මිල 1400යි. ඔව්. හ්ම්. දැන් මෙතන මේක හවුස්. මෙතන ඔබ මෙතන මේකන සාමාන්‍යයෙන් හොඳ අපිට අපේ ගාලවලට එතකොට ඒක ඔයගොල්ලන්ගේ පල්ලෙහා තියෙනවා 2000 ගන්න. මේ ඔක්කොම තියෙනවා අපේ. මේක නෙතු. ඔව්. ඒක ඇවිල්ලා ඩස්ට් එක. අන්න පුළුවන්ද? 1 කිලෝ 1200. 1200. හරි. ගන්න. මේ ඔක්කොම තියෙනවා අපේ කාර. මේක නෙතු. මේක අපි ගොඩක් විකුණන්නේ. මේක ක්වොන්ටිටි දැන් වගේ. ඔයගොල්ලන් green tea කරන්නේ නැහැ? ඊටි මේ ෆැක්ටරි නෙවෙයි මිස්. අනිත් ෆැක්ටරි තමයි කරන්නේ. හ්ම්. හරි. හරිනේ. දවසට ඒ කියන්නේ මම දෙදින කිව්වා අමුකොළ 4කට ඒකොළ එකයි. දවසකට 2500යි. ඒකට ෆැක්ටරි 24 hours. the process එක කියන්නේ එක කඩන වෙලාවෙන්දලි මෙතන එනකම් 24 hours finished. ඒ කියන්නේ අද තියෙන quality එක කොට කප් එකට ඒතර ඔයගොල්ලෝ ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරන්නේ නැද්ද කොහොමද? එහෙම බෑස. එහෙම කරත් අපිට මේ කියාගෙන බලාගෙන ඉන්න ඕනේ. කවුරු ගන්න ගන්නේ? දැන් මේක කොළ දවසක්වත් පරක්කු කරන්න හොඳ නැද්ද? නෑ සත්‍යයක් තියාගන්න පුළුවන්. කොලේ මුකුත් කරන්න නැතුව. පැක් කරලා සත්‍යයක් තියාගන්න. සත්‍යයක එතකොට මම නිකන් අවුරුදු 3ක් තියාගන්න පුළුවන්. එක්ස්පයරි ඩේට් එක. මම හන්නේ කොලේ. ඔව් පරක් කරන්නේ නෑ. දැන් අද කැඩුවා කියනකෝ අද මේක නයිට් එකට යන්න ඕනේ. අදම යවන්න. දවසක් පරක් වුණත් ක්වොලිටි බයි. ක්වොලිටි නෑ. එතකොට ඒක නිකන් අපි එහෙම කරන කට්ටියත් ඇතිනේ. එහෙම කරනවා සර්. ඒක ක්වොලිටි මේ වෙනස් වෙනවා මිස් අනිත් එක අර මිල අඩු වෙනවා. චෙක් කරන හැමදාම කී ටෙස්ටර්ස් ලයින් එක. ඒගොල්ලෝ චෙක් කරපස්සේ තමයි පැකින් චෙකින් එක යවන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිම තේ ගන්න රට මොනවද? රුසියාවද? ඔව් රුසියාව. ඊට පස්සේ චීනේනේ. චීනය ජපාන්. අයි මේගොල්ලෝ දරාජ්ලත් එහෙමයි. මෙබ්‍රොක් අපි පැකින් කම්පැනි. මෙබ්‍රොක් මෙබ්‍රොක් එක අපි පැකින් කම්පැනි. එතකොට දැන් මේ ලොකු එක්ස්පෝර්ට් කම්පැනි එක. දැන් මේ ප්‍රශ්නයත් එක්ක මේක ඉන්ඩස්ට්‍රි එක මවුල් වෙනවා නේද ඉතින්? මේ ඕස් අවුල චුට්ටක් අවුල් තමයි දැන්. ගොඩාක් අඩුයිද දැන්? දැන් අඩු එක්ස්පෝර්ට් වෙන්නේ. දැන් මිනිසුන්ට සල්ලි ඒ කියන්නේ 100 කොච්චර ගාණක් අඩුයිද? ඊට දැන් 20කට අඩුයි. දැනට ඔය. ඔව්. පැහැදිලිද? කොරෝනා කාලේ කොහමද? කොරෝනා කාලේ අප්සෙට් තමයි චුට්ටක්. හුඟක් කොහොමද 140ක් විතර බස. දුන්නා. උදේ මේ ස්ටාෆ් අඩු කරාද ඔයගොල්ලෝ? ඔව් ස්ටාෆ් අපිට වැඩ නවතලා වැඩ දුන්නේ අපිට. ආයි. එනිත් එහෙම තමයි දෙන්නේ බිස්නස්. මේකද මේක පෙද්‍රෝ ටී එස්ටේට්. මේක කාටද අයිති? එලිස් මිස්ටර් ඩම්ගේ බලා. හෙලිස් එකේ. එලිස් කම්පැනි අnder කැලිනියල් ප්ලාන්ටේෂන්. වතු තියෙනවා මේ වගේ ෆැක්ටරිස් තියෙනවා 33 ෆැක්ටරිස් තියෙනවා වතු තියෙනවා 37ක්. ඒක වතක් ඒකස් කීයද? ඔක්කොම තියෙනවා 19000. දැන් මේකේද කිව්වේ 1500 නේද? මේක කීයද? 1500. මේක 19000 ඒකස්. මේකේ 1500ක්. මේකම. හරිද සර්? ඉතින් ඒතොර එයත් රුපියල් 900යි දෙන්නේ නේ. හැබැයි මේ නාදන් එල්ලතර දානකොට මේ ස්ටක් ගාලා කලර් එක එනවා. ඒක ඩයි. ඒතොර මේක තමයි කසලතේ. ඒ කියන්නේ නිකන් දැල්ල කඩපු කොලේද නැත්තම්? නෑ මේ තේ කොළ බලන්න. කොහොමද කියලා බලන්න. කොහොමද බලන්නේ? හාෆ් සීට් එකකට දාලා කොලේ මෙහෙම කරලා බලනකොට අර සිටි වගේ අර පේනවා තේ කොළ. එතකොට ඒක දැනෙන්න හොඳයි කියලා. නිකන් කලුන්ට පේනවා නම් ඒක කලර් කරලා තියෙනවා.